කුස්සිය YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපේ වැඩසටහනත් සමග එක්වී සිටිනවා වාස්තු විද්‍යා උපදේශිකා වාස්තු භක්ෂක සියල්ලගත් මහා රිලවාණි මෑණියෝ. අයිබෝවන් පුතේ. අපි අද කතා කරන්න යන්නේ ටිකක්ම වෙනස් මාතෘකාවක්. අපි අද කතා කරන්නේ මේ නිවසට අගුණ ශාකයක්. ඔයගොල්ලෝ අහලත් නැතුව ඇති. ඒ පිළිබඳව අපිටත් වඩා හොඳින්ම දන්න රිලවාණි මෑණියන්ගෙන්ම අපි ඒ ගැන අහලා දැනගමු. මොකද්ද මෑණියෝ මේ නිවසට අගුණ ශාකයේ නම? මේ ශාකයේ නම කියනකොට පුතේ සමහරුන්ට hina යන්න පුළුවන්. නමුත් මේ ශාකයේ නම තමයි පුතේ කරපිංචා. එයි මෑණියෝ මේ කරපිංචා කියන ශාකයේ නිවසට අශුභයි කියලා කියන්නේ. අපි දන්නේ නැති වුණාට පුතේ මේ කරපිංචා ශාකයෙන් විෂ වාතයක් පිට වෙනවා. මම නම් කියන්නේ පුතේ කරපිංචා පැලයක් වත්තක තියාගන්න එපා. සේරෝම ගලවලා විසික් කරලා දාන්න. එතකොට මෑණියෝ කරපිංචා කන්නත් හොඳ නැද්ද? කරපිංචා කෑවට කිසිම ප්‍රශ්නයක් නෑ පුතේ. ඕකලන්ට කරපිංචා කන්න ඕන නම් වෙන කොහෙන් හරි ගෙනල්ලා ගෙදර ෆ්‍රිජ් එකේ දාලා තියලා කන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එතකොට මෑණියෝ කරපිංචා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බහම ඔය කියන විෂ වාතය හිට වෙන්නේ නැද්ද? වෙනවා. මොකද නැත්තේ? කෑවට පස්සේ පිට වෙන්නේ පස්ස පැත්තෙන්නේ පුතේ. අදත් ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා අපේ කක්කුස්සිය YouTube නාලිකාවට. අපි මාතෘකාවට පාදක කරගත්තේ මේ නිවසකට වැසිකිළියක්. එහෙමත් නැත්නම් කක්කුස්සියක්. මොකක් টয়ලට් එකක්, එවත් ලැට් එකක් තිබීමේ සුබ අසුබ පිළිබඳවයි. ඒක ගැන අපි කතා කරමු අද රිලවාණි මෑණියොත් එක්ක. අයිබෝවන් මෑණියෝ. අයිබෝවන් පුතේ. ඇත්තටම අපේ නිවසට වැසිකිළියක් තිබීම අසුබද මෑණියෝ? කියන්නකෝ අපිට ඒක ගැන. මේ ගැන කියද්දි පුතේ මිනිස්සුන්ට hina යන්න පුළුවන්. නමුත් වැසිකිළියක් කියන්නේ නිවසකට ඕනිම නැති දෙයක්. අපිට පුළුවන් පුතේ ඒ වෙනුවට පොදු වැසිකිළි භාවිතා කරන්න. නමුත් මෑණියෝ නගරබද ප්‍රදේශවල අපිට ඕනෑ තරම් පොදු වැසිකිළි හොයාගන්න පුළුවන්. නමුත් මේ ගම්බද ප්‍රදේශවල, ඒ කියන්නේ ඈත පිටිසර ග්‍රාමීය ප්‍රදේශවල පොදු වැසිකිළියක් බේතකටවත් හොයාගන්න නෑ නෙමෙයි. ඒකට අපිට විසඳුමක් කියනවා. හරි එකට දෙයක් තියෙන්න බෑ කරන්න. ඒකට තියෙන එකම විසඳුම තමයි පුතේ බැද්දට පාත් වෙන මම නම් නිර්දේශ කරන්න පුතේ අදම ඔබේ නිවසින් වහවහාම වැසිකිළිය ඉවලවා ඉවත් කරන්න. නම් මේකට හේතුව විදිහට දකින්න පුතේ. මම කියන්නේ බොරු නම් ඔයගොල්ලෝ ගිහින් බලන්න. වැසිකිළියක් ගාවින් යනකොට එනව නේද නැහැට අමුතු ස්මෙල් එකක්. ඒ ස්මෙල් එකේ කියන්නේ වායුව අපේ නිවසට අහිත කරයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒක පුතේ අදම ඔබේ නිවසින් වැසිකිළිය ගලවා ඉවත් කරන්න අතුටුයි ප්‍රත්‍යක්ෂයි ජයනියතයි ඔබේ නිවසට වාසනාව උදා වෙනවාමයි. Oh my god.
පුළුවන් නම් කියන්න. මාත් උඹ වගේම ඔය ගෑණිගේ වැඩසටහනක් බලලා අපේ ගෙදර ලයිට් එකක් ගලවලා දැම්මා. අපිත් දැන් යන්නේ පොදු වැසිකිළියකට. අපේ නම් වරක් වැඩි කුමාරියක් ඒ කිව්වේ